Hi my friends, welcome back to our YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ආදරයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්න කියලා. අපි අලුත් vlogs, videos, ඉදිරියදා ජීවිතයේ පොඩි දේවල් ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. රෝස තියෙනකේ රෝස වතුර එකක් හදලා දෙන්න ඕනේ. මොන කේසල් කරන්න. ඕනේ අද හවසට අපි හදමුනේ දවසක් මොකද සමයක පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා හැම මල් ගහකම වගේ මල් තියෙනවා. හරිම ලස්සනයි. ඊට තැටිය අද ලස්සනයි. මොකද අද අපේ නිවාඩු දවස. ඉතින් අපේ යාළුවාලා අපි බලන්න අද දවසේ මෙයාලත් එක්ක තමයි ගත කෙරුවේ. උදේ ඉඳන් මම හිතුවා පොඩ්ඩක් වීඩියෝ කරනවා කියලා. ඒත් මට ඒක කරන්න බැරුව ගියා. මොකද කොට කාලයකට පස්සේ කට්ටිය එකතු වුණේ. එතකොට ඉතින් කියවන්න දේවල් ගොඩ හරියයි. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. මේ නම් දැන් මෙහෙම ඉරව්ව වැටිලා වගේ පෙවුනට ගොඩක් හවස් වෙලා දැන් මේ යාළුව ඇරලවන්න අපි ට්‍රේන් එකට යන ගමන්. පේන්නේ අපේ පිස්සු කට්ටිය වගේ නිකන් කියෝ පාරේ. ඉතින් ඇත්තටම දැන් නම් හරිම දුකයි යාළුවා දාන්න යන හින්දා. ඉතින් මම හිතුවා ගෙදර ඇවිල්ලා රෝසටෝන එකක් හදනවා කියලා. මේක මම කාලයක් තිස්සේ හදන්න ගිය තමයි හිටියේ. මොකද මට වෙලාවක් නැහැ ඇත්තටම. ඒත් අද නිවාඩු හින්දා මම හිතුවා රෝස කඩලා අද ටෝන් එක හදනවාමයි කියලා. මම හිතනවා ඔයාලත් ගෙදරදීම රෝස ටෝන් එක හදලා ඇති කියලා ගොඩක් අය. ඉතින් ඇත්තටම රෝස මල් තියෙනවා නම් ගෙවල් වල ඔයාලත් ටෝන් එක හදාගන්න. මොකද ඒක ගොඩක් හොඳයි මූණට. අනිත් ඒ තමයි කිමිකල් දේවල් පාවිච්චි කරන්නේ නැතුව අපිට ගෙදරදීම නැචරල් මේ වගේ රෝස ටෝන් එකක් හදාගන්න තියෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වගේම අපේ ගර්ල්ස් ලත් රෝස මල් වලට ආසයි. ඒ වගේම ගර්ල්ස් ලත් රෝස මල් වගේනේ. ඉතින් ඔයාලත් try කරලා බලන්න. මම හිතනවා ඒක ගොඩක් හොඳයි කියලා මූණට. මේ විදිහට තමයි මම රෝස් මල් ගොඩක් හදාගත්තා. මම මේ විදිහට පෙට්ටිය වෙනමයි රෝස රේණු වෙනමයි වෙන් කරගන්නවා.
දැන් මම වෙන් කරගත්තු රෝස මල් පෙති ටික හොද ගන්නයි යන්නේ. මේ නම් මම දාන්නේ බීකල්බොනාතෝ. මම දන්නේ ලංකාවේ තියෙනවද කියලා. එහෙම නැත්නම් ඔයාලට ලුණු කුඩු චුට්ටක් පාවිච්චි කරන්න පුළුවන් මේ ඇල් වතුර එකට. ඊට පස්සේ විනාඩි 3-4ක් රෝස මල් පෙති ටික දාලා තියලා තියන්න. මොකද රෝස මල් වල චූටි චූටි සත්තු ඉන්නවා. පොඩි පොඩි චූටි සත්තු මම දැක්කා. විනාඩි 3ක් විතර තියලා තියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් වතුර ටික පෙරාගෙන හිමීට තව 3-4 සැරයක් සෝද ගන්න. මේ විදියට මම රෝස මල් පෙති ටික දැන් හොදගෙන ඉවරයි. ගෙදර තියෙන පිරිසිදු වාජනයක් තමයි අපි මේකට පාවිච්චි කරන්න ඕන. මොකද අපි එදිනෙදා කෑම හදන්න ගන්න වාජන පාවිච්චි කරන්න එපා. මොකද අපි මේ ටෝන් එක හදාගන්නේ මූණට හින්දා පිරිසිදු වාජනයක් ගන්න අමතක කරන්න එපා. මම මෙතන වතුර අඬු කෝප්ප 3ක් විතර වගේ තමයි අරගත්තේ. ඔයාලත් රෝස මල් පෙති අනුව වතුර ප්‍රමාණය තීරණය කරගන්න. මේ වගේ වතුර බුබුලු දාගෙන එනකොට ඔයාලගේ රෝස මල් පෙති ටික දාගන්න. ගොඩාක් ඉන්ධන වැඩි කරගන්නත් එපා. හිමීට රෝස මල් පෙති ටික කලවම් කරගන්න. ඔයාලට පේනවා ඇති කලර් චේන්ජ් එකක් වෙලා තියෙනවා වතුරේ නේද? දැන් නම් රෝස් පාට වෙලා තියෙන වතුර ටික අනේ ඇත්තටම හරිම සතුටුයි මට. මොකද මම සෙකන්ඩ් ටයිම් මේ හැදුවේ. මේ විදිහට දැන් මම අපි හදාගත්තු රෝස මල් වතුර එක පෙරා ගන්නවා.
ඔයාලට පේනවා ඇති නේද ලස්සන පාටක් නේද තියෙන්නේ. දැන් මේ විදිහට මම විනාඩි 10ක් විතර රෝස වතුරේක තියාගන්නවා. මොකද ගොඩක් රස්නේ නිසා. නිවනට පස්සේ මම හිතුවා මේ වගේ භාජනයකට දාලා ෆ්‍රීස් කරගන්න. ඔයාලට කැමති නම් බොටල් එකකට දාගෙන මූණට ස්ප්‍රේ කරගන්න විදිහට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටෝන එකක් විදිහට කොටන් සොප්ස් එක අරගෙන එහෙම මූණ පිහදාන්න එහෙමත් ගන්න පුළුවන්. මම හිතුවේ මේක මට ගොඩක් කල් ටික දවසක් තියාගන්න පුළුවන් නිසා මම හිතුවා ෆ්‍රීස් කරගන්න. මේ විදිහට තමයි මම අයිස් කියුබ් හදාගත්තේ. මේ තියෙන්නේ පැය 3කට විතර පස්සේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක මූණට ගන්න කියලා. ඔයාලගේ ඇඳුම් එහෙම සුදු වගේ ඇඳගෙන ඉන්නවා නම් කියුබ් එක මූණ ගන්නකොට සමහරවිට රෝස කහට ඇඳුම් වල වදින්න පුළුවන්. ඒ හින්දා හැම වෙලාවෙම ටිෂු එකක් තියලා මූණට ක්ලීන් කරගන්න බලන්න. ඉතින් එහෙනම් ආයෙම අලුත් වීඩියෝ එකකින් එනකම් බුස්සන්න.